අද මම ඔයාලට කියන්න යන්නේ මම අද ස්මාර්ට් ෆාමින් ප්‍රොජෙක්ට් එක ගැන. මේක එතකොට වෙන්නේ මෙහෙමයි. මේකේ මේ මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකෙන් මේ ටෙම්පරේචර් එකයි හියුමිඩිටි එකයි ඊට පස්සේ සොයිල් මොයිස්චර් ලෙවල් එකයි රියල් ටයිම් අප්ඩේට් කරනවා. ඊට පස්සේ තමයි මෙතන මේ ලයිටින් ඩෙන්සිටි ගන්න මෙතන රිලේ මොඩියුල් එක වැඩ කරනවා. ඊට පස්සේ ආයේ හියුමිඩිටි එකයි ටෙම්පරේචර් එකයි යන රිලේ මොඩියුල් එක වැඩ කරනවා. ආයේ soil moisture අතර මේ moisture value එකකට මෙතන මේ relay එක වැඩ කරනවා. ඒකට මම මෙතන අරගෙන තියෙනවා original relay module එක මේක ගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මේගේ farm projects එකක්දී අපිට water pump control, lighting control ඊට පස්සේ fan control වගේ ඒවලදී අපිට මේ ඉවත් එක වැඩ කරන්න වෙනවා switch on off කරන්න. එතකොට මේ සාමාන්‍යයෙන් high voltage පාවිච්චි හින්දා අපිට ඩිරෙක්ට් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ Arduino board එකෙන්. ඒක කරන්න ඕනේ මේ ඒ හින්දා මේ relay module එක through කරනවා. එතකොට අපිට relay module එකක් ඕනේ. ඊට පස්සේ මෙන්න අරගෙන තියෙන මේ 128/64 OLED display එක. මේක තමයි මේ real time update එක display කරන්නේ. ඊට පස්සේ Arduino Uno board ඊට පස්සේ power supply එකක්. මේක ඇවිල්ලා 5 volt 10 ampere power supply එකක්. එතකොට ඒකෙන් තමයි මම මේ relay module එකටයි දැන් OLED display එකටයි power දීලා තියෙන්නේ. ඒක තමයි අපි දැන් sensors, relays, displays වගේ ඔක්කොම Arduino එකට මේ Arduino එකේ power ගන්න ගියොත් ඒ low current එකක් අදින්න Arduino damage වෙන්න පුළුවන් වෙනවා. මේ power supply එකේ වෙන මේ external විදිහට relay එකටයි display එකටයි power දෙන්නේ. ඊට පස්සේ breadboard එක පාවිච්චි කරලා දිනවා sensors ඊට පස්සේ jump wires එක ඉව ගන්න කරගන්න. ඊපස්සේ DHT11 sensor එකක් පාවිච්චි කරලා තියෙනවා මෙතන මේ අපේ humidity එකයි temperature එකයි මනින්න. ඊට පස්සේ ආයි මෙතන තියෙනවා මේ light intensity එක මනින්න LDR sensor module එක. ඊට පස්සේ soil moisture මනින්න soil moisture sensor එකක් පාවිච්චි කරලා පොඩි තමයි පාවිච්චි කරලා තියෙන sensors and items ටික. ඒක මෙතන වෙන්නේ temperature එක celsius 29ට වඩා වැඩි නම් temperature celsius 29ට වඩා වැඩි නම් ඒක මෙතන measure කරලා sensor එකේ මෙතන මේ relay module එක වැඩ කරනවා කියන්නේ. එතකොට මෙතන bulb indicate කරනවා. එතකොට දැන් celsius sensor එක මෙතන වලට පේනවා celsius sensor එක 30යි. celsius sensor එක 30යි කියන්නේ 29ට වඩා වැඩි. එතකොට මෙතන indicate කරලා තියෙනවා මේ මෙතන bulb එක. දැන් මෙතන බැරිලා අපි cool කරොත් එහෙම මේක off වෙනවා. දැන් celsius sensor 29ට වඩා අඩු වුණොත් මේ light indicate කරන නවත්තනවා. ඊට පස්සේ LDR